නුඹ සොයාලා සඳහා සොයනෙමි මාර නොයාමසේ තරුසේමා කුළුමුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කෙරල් ගවසා සුවඳින් මියලීලා පෙන් දෙතොලින් රුරන හැඟුණේමා නවතින බවන කියලාමා එනවා නම් යලි කවදාවත් නැහංගා ඉතින් කොහොමද ඉතින් ආයාලේ යන තවත් දවසක අලුත්ම ගමනාන්තයකින් තමයි අපි මේ හම්බ වෙන්නේ වෙනද වගේම ඉන්නවා අපේ ක්‍රූ එක පූර්ණ අයියා ඉන්නවා අංජු මල්ලි ඉන්නවා මනව ඉන්නවාද ගොඩ කාලයකට පස්සේ පොල්ල තියලා මනව එනවා අපිත් එක්ක ගමනක් යන්න ඉතින් පූර්ණ අයියා ඉන්නවා අංජුවා ඉන්නවා මනව ඉන්නවා ඉතින් අපි අද යනවා සුන්දර කොහෙද අරංගල ඉතින් අද යන්නේ අපි අරංගල තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කේ වුණාට දඹුලු පාරට වෙන්න වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි හරියටම ඉන්නේ මගේ මේ පැත්තෙන් පේනවා දැන් ආව වෙලා තියෙන්නේ. මේ හුලංගල කඳුරු රේන්ජ් එක මෙන්න මේ සයිඩ් එකෙන් පෙවුණා. ආදර්ශ පාටයක් තියෙනවා. ගස්වැල් ඇදහිය යුතු වස්තුන්ය. නක අපි පොඩ්ඩක් අද පරක් වුණා. ඉතින් පරක් වුණාට අපි යනවා දැන් වෙලාව 2:31යි. ඉතින් අපි ටක් ගාලා ෂණික කොටස් යනවා දැන් අරංගලට. අරංගලට ගිහිල්ලා හයික් එක පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අද අපි යදි රැ වෙන්නේ ටික. ඉතින් අපි යන ගමන් හම්බ වෙමු වෙනා. යෝ ඉතින් අපි ඉන්නේ යටවත්තේ. එහෙනම් නැතුවදී මම මේ කියන්නේ මොකද මනෝ යනවා ජෙට් එක වගේ. යටවත්තේ බඩගිනි. අපි මනෝලේ ගමේදී මාතලේනේ. මනෝලේ මාම කෙනෙක්ගේ කඩයක් තියෙනවා බඩගිනි අපිට හොදටම. මනෝ බඩගිනි මචං. කාලේ වල ඔබ යනවා මුට දඩයක් ගහලා ආලි කරලා ඔබ හායි පූර්ණයම් මේ කැමරා එක අල්ලගෙන මම මේ කැමරා එක අල්ලගෙන ඩුවල් කැමරා ඉතින් මේ මනෝලේ මාමේ කඩේට ආවි තේක බොන්න කියලා තමයි හදන්නේ මේ අර කේක් එකනේ දැන් අපි යනවා ටක් ගාලා අරංගලට. මල්ලි කෙනෙක්ගේ අඳුරන මල්ලි කෙනෙක් ඉන්නේ. මල්ලිගේ ගෙදරින් තමයි අපි දාන්නේ බයික් ටික. ඉතින් එතනින් ටක් ගාලා බයික් එක දාලා ඉවරලා අපි කන්ද නගින්න පටන් ගන්නවා. දැන් වෙලාව 2:55යි. යමුද ටක් ගාලා? ඩබල් එක යමුනේ. යන්න. එරන්. අපි යනවා. 1:03යි බොරු කියන්නේ බා. එක පසු විනාඩි 56. පාලමට උඩින් අරංගල කොන්ද තියෙන්නේ නෑ මේ විදියට පේන්නේ නෑ වැහිලා තියෙන්නේ මෙන්න මෙතනින් තියෙන්නේ වැහිලා තියෙන්නේ අර තියෙන්නේ යා ඕමයා මේ තියෙන්නේ අරංගල කොන්ද මල්ලගේ ගෙවල් පාර යන ගමන් මේ ඉන්නේ. මම විතර මේ අන්තිම ගෙදර
ගෙදර අපි ආවේ. මල්ලි නැහැ වාතලේ. අවුරුද්දකට විතර කලින් ආවේ පිටලින්නේ. අවුරුද්දක් වගේ නා. අපි අලගල්ලේ ගිහිල්ලි වල අවුරුද්දක් මම දැක්කා ලූල් කඳුර ගිහිල්ලා. දැකින්නේ අපි රවින්ද මල්ලේ ගෙදර. ඉතින් බයික් මෙතනින් දාලි වෙලා අපේ බඩු ටික ඔක්කොම මෙහෙන් තීලි කරලා අපි යනවා රවින්ද මල්ලේ නෑ රවින්ද මල්ලේ ගෙදර කට්ටිය විතරයි ඉන්නේ. අපි හෙට එන ගමන් රවින්ද හම්බ වෙමු. ඉතින් අපි රවින්ද මල්ලේ ගෙදරින් බයික් ඔක්කොම නවත්තලි වෙලා අපි අරංගල හයික් එක පටන් ගත්තා. ඉතින් මෙතනින් තමයි උඩට එන්න තියෙන්නේ. ඒ රවින්ද මල්ලේ ගේ ගාවින්ම තමයි එන්න තියෙන්නේ. ඉතින් මේ පාරවල් දෙකක් තියෙනවා. එකක් නාවුල පැත්තෙන් එන්න තියෙන එක. නාවුල පැත්තෙන් එන්න තියෙන එක අමාරුයි. මොකද මේ රෝප් එහෙම ඕන. රෝප් දාලා එහෙම තමයි නාවුල පැත්තෙන් එන එක නගින්න තියෙන්නේ. මේ පැත්තෙන් යන හයික් එක ලේසියි. ඉතින් උඩ යනකම්ම දැන් පාර හදනවලු. මේ කට්ටිය එහෙම තමයි කිව්වේ. ඉතින් අපි උඩ යනකම් හම්බ වෙමු. ආතා ගන්න තියන්න එපා. ෂූ කරනකම මේ පැත්තට එන්න ඕනේ. ඉතින් හරිම මහන්සි. අංජු ඉස්සරහට නගිනවා. පූර්ණ අයියා. මෙයාගේ මනෝගේ පළවෙනි පාර මේ හයික් යන මල්ලි මයි කලින් පාරක් ආව ඩේ අවුට් එකකට. අවුලක් කියන්නේ නැහැ හැබැයි හයික් එක පොඩ්ඩක් අමාරුයි නේ. පොඩ්ඩක් අමාරුයි. ඒ මනෝමාලිට මම නම් ඔයාලත් එක පොඩි ගමන් ටිකක් ගියානේ. අපි සෙට් එකේ ගමන් ටිකක් ගියපු හන්ද මේ අවුලක් උන්නේ නැහැ. මනවා ටිකක් මේ ගමන් වලින් පොඩ්ඩක් මිසුණා. මොකද මේ ජොබ් වල ප්‍රශ්නයි ආයේ මිනිසුන්ට පර්සනල් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් හිර වෙච්ච හන්ද මනෝ පොඩ්ඩක් ගමන් වලින් හැරුණා. අපිට අර ගමන් ගිහිල්ලා ඒ වුණත් ටිකක් අමාරුයි මේක වුණාට. අපි උඩ යනකම් හම්බ වෙනවා. යා. මීටර 500ක් විතර ඇවිල්ලා නේ අපි. වැඩිද? 500 වැඩි ආවා. කිලෝමීටර් වැඩි යනවානේ. අපි යන යමු උඩට. තව පොඩි දුර තව ටිකක් උඩට ගියන් පස්සේ තැන්නක් තියෙනවා. තැන්නෙන් හරහට යන්න තියෙන්නේ. යමු. යගෙන මොනවා? අංජු මොකක් කර කිව්වනේ? ඉතින් අපි දැන් පළවෙනි පීක් එකේ කිට්ටුවට අවිලා තියෙන්නේ. මේ අරංගලත් පීක් 3ක් තියෙනවා. අපි ඉන්නේ පළවෙනි පීක් එකේ දෙවෙනි පීක් එකේ මැද පොඩි ගහක් එක්ක තියෙනවා මාරම ලස්සන ප්ලේස් එකක්. මම එතනට ගියන් පස්සේ පෙන්නන්න. එතන තනි ගහක් තියෙන්නේ. තනි ගහත් එක්කම තමයි ටෙන්ට් එක ගහන්න තියෙන්නේ. ඉතින් එතන තමයි අපි අද ටෙන්ට් එක ගහන්නේ. ඉතින් යන මග අතරතුර පහළින් නම් බලාගෙන ආපු දෙයක් තමයි අර සාමාන්‍ය ලංකාවේ කන්දක් නගින්න ආවට පස්සේ අර සාමාන්‍ය ආතල්ලේට කඳු නගින්න එන සෙට් එක හන්දා අර පරිසරයේ විඳින්න යන මිනිස්සුන්ටත් මේ කඳු තහනම් වෙනවා. ඉතින් පහළින් නම් බලාගෙන ආපු දෙයක් තමයි අපි මේ බලන්න බියර් කෑන් තියෙනවා. මෙතනත් මේ එකක් ගහලා ගිහිල්ලා තියෙනවා. මේ තරම දැක්කද? ඉතින් පහලත් එන ගමන් තිබුණා නේ මනෝ. ගොඩක් තිබ්බා. ඒවා ළමා බලු වැඩනේ පූර්ණයේ. ආයකට වැඩිය තිබ්බා. ඉතින් මේ අපි දැන් ගිහිලි වල එද්දිත් එන්නේ මේ පාරෙන්මයි. ඉතින් යද්දි ඔක්කොම ටික පහලට අරගෙන යනවා. ගිහිලි වල ඒ ටික විසික් කරලා හරි දානවා. ඉතින් කඳු නගිනවා නම් ආතල්ලේකට කඳු නගිනවා නම් ඇත්තටම කඳු නගින්න නැත්තරමට හොඳයි. මේ වගේ දේවල් කරනවා නම්. මොකද ඒකෙන් වෙන්නේ කාටවත් ආයේ මේවා යන්න බැරි විදියට තහනම් වෙන එක තමයි වෙන්නේ. අපි පරිසරය රැක්කොත් පරිසරයත් අපිව රකින්නවා. ඉතින් මේ අර උඩට යනකම් මට මෙතනට පේනවා තව බෝතලයක් ගහලා තිනවා. මම උඩට ගිහින් ලෙවල් එක පෙන්නන්න. එන අපි උඩට යනවා හම්බෙමු. කොහොමද view එක? මෙතනට මේ වගේ view එකක් පේනවා නම් මේ මාතලේ සයිඩ් එක මේ පේන්නේ. ඉතින් මේ පැත්තෙන් තනිකරම golden hour එක. කියන්නේ මේ පැත්තෙන් තමයි ඉර බහින්නේ. ඉතින් මේ ඔක්කොටම ඉරලිය වැටලා මාරම ලස්සනයි. මනෝ එනවා පොඩ්ඩක් මහන්සි මනෝට. ඉතින් ටිකක් හයික් අමාරු නැත්තේත් නැහැ. අමාරු ඇත්තෙත් නැහැ. ඒ වුණාට තනිකර මෙහෙම කන්ද නගින්න තියෙන්නේ. ටිකක් අමාරුයි. අමාරු නැත්තේ නෑ අමාරුයි. ගල් වලින් නගින්න දෙනවනේ. අන්න ඒක තමයි අමාරු. ඉතින් අපි දැන් ඉන්නේ ෆස්ට් පීක් එකේ. අපි යනවා දැන් සෙකන්ඩ් පීක් එකේ තමයි අපි කැම්ප් කරන්නේ. තර්ඩ් පීක් එකට අපි හෙට උදේට යනවා. මොකද 360ක view එකක් පේනවා මාරම ලස්සනයි. ඒ බලන්න
මේ පැත්තේ ඔක්කොම පේන නකස් රේන්ජ් එක. පේනවද? කො මොරගහ කන්ද ඩෑම් එක. එනෝ. කොල්ලොඩි උඩට ගිහිල්ලා පිස්සු වැටලා ඉන්න කෑ ගහනවා එනවා. ඉතින් ඒ සද්දය උඩන් පස්සේ නිකම්ම පිකප් වුණා. යන්න ඕන ටක් ගාලා. වරේ මනවා. මෙන්න මේ ගල් පොත්තේ තමයි දැන් නගින්න තියෙන්නේ. බලමු නැකලා. සපත්තු නැති යන්න පොඩ්ඩක් අමාරුයි. ගලපඩ ගන්න තියෙන්නේ. ඒ හන්ද වීඩියෝ එකක් දාන්න බැරි වෙයි. මම උඩට ගිහින් ඉවල මම වීඩියෝ එකක් දාන්න. හරි. बाहर इस तरह या पड्डे होता अलूगढ़ का अंदर 5 पीक पे ना अब ये बार क्या अंदर खाते हैं पेन है इधर क्या पेन या नहीं या एनो कौन है रास्ता ना सिरावड़ा අපේ ජීවිතවල අපි දකින්නම ආස හවස්වරු කොහොමද මේ පැත්තෙන් මෙන්න view එක එවන්න පිස්සු හැදෙනවා ඉතින් අපි යමු උඩට ගිහිල්ලා බැලුවන් පස්සේ අපිට වඩා ඔයාලා පිස්සු හැදෙනවා ඉතින් යමු අපි තා පොඩ්ඩයි කතා කරගන්න බෑ ඒ තරම් ලස්සනයි මේ වහන්න මේ පැත්තේ ඉර බහිනවා අපි ඇවිල්ලා ඉන්නේ අතන පළවෙනි පීක් එක දෙවෙනි පීක් එක එකයි මැද සාමෝකරේ තියෙනවා අපි ඒක තමයි අද ඉන්නේ කතා කරගන්න බාරි මේ පැත්තේ පැත්තේ ඉරේදී ඕකේ අපේ කට්ටිය දැන් ඉතල ඇවිල්ලි වෙනවා මේ view එකට පිටු වෙලා තියෙන්නේ මොනවා ඉන්නවා අජුවත් ඉන්නවා ඕරයිය මේ ටයිම් ලැප් දාලා දුවනවා ඒක කියා ගන්න බැරි කෙනෙක් ගේමක් මල්ලේමයි අවුරුද්දකට කලින් ආයේ අවුරුදු එකමාරකට විතර කලින් ආවා ගොඩක් කට්ටිය අපි ගියා උඩ බීකේ ගිහලා එදා පැය 3ක් ඉඳලා අපිට හිටියා තියෙනවා හෙට උදේට මාර්ම ලස්සන තියෙයි අපි උදේට බලමු කොහොමද ලස්සන කියලා. ඉතින් මේ වන්න මෙයාගේ ලොකේෂන් හිතාගන්න ලස්සන තියෙන්නේ. ගෝල්ඩන් නව. මේ මෙන්න මේවා කැම්ප් කරලා දෙනවා මට මේක ලක්තිය. ඒවා මොනවද බදුන වැඩි. අපි ටෙන්ට් එක ගන්න මෙන්න මෙතන ගහත් එක්ක. දැන් පොඩි දේ දුන්න එක ලයින් එකක් වගේ ඉතින් තියෙනවා. ඉතින් අපි ඩක්කා අපේ ටෙන්ට් එක ගහගෙන බැලුවා ගන්නේ. පයිසෙන් එක. චෙක්. පණවත් ඉන්නවා දැන් චෙක්ලා දෙන්නේ නැහැ.
අතන උඩට. ඇයි අරක සෙට් වෙන්නේ උඩටනේ. ඉතින් අපේ ටෙන්ට් එක සෙටප් වෙන ගමන් තියෙන්නේ කරුවල වුණා පොඩ්ඩක් කට්ටිය චිල්ලම්ම වැඩි වුණා. ටෙන්ට් එක ගන්න පොඩ්ඩක් කරුවල වුණා. ටෙන්ට් එකට බාධායි. උඩද? මේ පඩි මේ නිකන් දාලා තියෙනවා. ඊළඟ පෙන්න දෙක ඕන හොඳට. නිදන්න රංජු ආනේ තරුපාරගේ ලයිට් නෙවෙයිනේ අපේ පුන්නේ අනේ පැංචෝ හලෝ ඉතින් දැන් අපි ප්‍රයිස් එක හදනවා අංජු හොඳම වැඩේ කියන්නේ මේ ගෙනල්ලා නෑ මේ පීය ඉතින් ආතල්ලේ කියන්නේ පීය නැති හඳ හැන්දෙන් තමයි අත කැරට් කවන්නේ ලීක්ස් කවන්නේ කොහොමද කියලා තමයි දැන් මේ කල්පනා කරන්නේ දැක්කනේ ආතල්ලේ පීයට ඩවුන් රවුන්ඩ් කපලා තියෙනවා එකම රහක් දන්නේ නේ රහක් පීය කවම රහයි ඒ රහයි දෙකම එක වගේ මනෝ ඉන්නවා ඕනික කන්දේ අයියා වගේ අද සීතල වැඩි අද අයියා මෙයා කන්දේ අයියා අද කන්දේ අයියලා වැඩි වෙලා තියෙන්නේ පොඩි එක මේ පොඩි එක පීය අවත කළා ඕලන්නේ මනෝ આવොත් අනිවාර්යෙන් කැම්පින් එක මොනවා හරි අඩු වෙනවම තමයි ඒක ඒ කාලෙම තිබ්බේ ඔව් තිබ්බේ අපි යන ගමන් වල මනෝ අඩුයි ඔව් මනෝ යන ගමන් වල බඩු අඩුයි හරි සරලයි ඔත බඩින්න සෙට් වෙලා තියෙන්නේ බලමු ලීක්ස් කපන විදිය ආජුවා ඉතින් ඔන්න ඔය කාර්යයට තමයි ලීක්ස් කපන්නේ වැඩ දෙකම හැන්දෙන් කො බරවරොත් වෙන්න එපා කුක් නම් කුක් කංජු තමයි ඊය නැත්නම් හැන්දෙන් හරි ඉතල ඔය යන වලට කරන් ඉන්නනේ ඔක්කොම ගන්න කුක් වෙලා තියෙන්නේ ඔව් කුක් අද කුක් වෙලා තියෙන්නේ ඒ තමයි මොන වැරද්ද අපේ බත් එක හදලා ඉවරයි හොඳටම බඩගිනි දැන් ඉතින් කවලම් කරන්න වාජන නැති හන්ද shopping cover එක දාලා තමයි කවලම් කරේ හා එක උරා බත් කමෙන්ට් එකක් හිතන්න එපා විතර තියෙනවා සොසේජස් තියෙනවා තියෙනවා වගේ කෑම එක නම් මත්තර හුණ කියලා ලයින් එකක් තියෙන්නේ ඒ තරම් ඔයාලා කැලෑ පල්ලේ ගිහලා කන්නේ මෙහෙමද කියලා ඉතින් කනගම වීඩියෝ එකක් දාගන්න බැරි වෙයි. බඩගිනි අපිට අක්කව කනවා. කාලිවල එරන් හම්බෙමු. හලෝ. කොහොමද? අපි උදේ ඉඳලා පැත්තෙන් ඊට උදාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ පැත්තෙන් මම ලස්සන view එකක් පේනවා. මම view එක පෙන්නන්න කලින් අපි උඩට යමු. තව ටිකකින් අංජුවලි තේ එකක් හදනවා. මොකක්ද කියන්නේ? good morning. good morning මාගේ. අංජු good morning. මොන morning. එහි උදේ පාන්දර තේ එකක් හදනවා අපි.
පාර පැත්තට බලන්න. Wow. सनराइज से कैप्चर करना बिस्किट टेंट का नियम है कब दांते बनाया टेंट की बाल और रंगीला क्या बताई ඉතින් මේ පැත්තේ පායද්දී අපි ලස්සනට ඉරසේවි බලාගෙන පිට එකක් බොනවා ඒක වීලිවල අපි ආය හම්බෙමු මේක කලින් තියෙනනේ මොකද වෙගෙන ඉතින් අපි ඒක වීලිවල හම්බෙමු මේ පැත්තෙන් තමයි ඉර උදාව තියෙන්නේ. මෙතනින් ඉර උදානකොට මේ පැත්ත තමයි මාතර සයිඩ් එක. මේ රේන්ජ් එක මාතර රේන්ජ් එක එන්න ඕනේ. අපි උඩට ගියාන් පස්සේ බලමු. උඩ පීක් එක. අපි එතනට ගියාන් පස්සේ බලමු. කොහොමද view එක කියලා. ඉතින් මේ टेंट के वेतन गस देगा अंदर प्रोडक्ट से मैं हट का और चंदा मैं टेंट के होने में अब टेंट के उठते नडु देगा दारा मैं हटाए इधर का हटाए अदला दिए ये रहा था मैं उनको वीडियो ने कबार ओके टेंट के उनको इतने दिखा दिया था अदला दिए बस भी क्या මේක තමයි මේ කන්දේ ඉරේලිය. මෙතන අපේ ටෙන්ට් එක තියෙනවා. ඉතින් අපේ ටෙන්ට් එකත් එක්ක අපි යනවා. මේක සම්තරණය කරන්න. එනේ. අපි ගිහලා බලමු view එක කොහොමද කියලා. ඉතින් මේ කන්දේ තියෙනවා විශේෂ බණ්ඩාරේ සේනාව පිටවල තියෙන්නේ මෙන්න මේ කන්දේ තමයි අරංගල කන්ද. මම හරියට විස්තරේ දාන්න. යෝ ඉතින් අපි දැන් ඉන්නේ අරංගල තුන්වෙනි පීක් එකේ උඩම කිට්ටු කරලා. ඉතින් මෙතන මනෝ ෆොටෝ ගන්නවා, වීඩියෝ ගන්නවා. රුවන් මල්ලි ඉන්නවා. ඊපස්සේ සන්රයිස් එක තියෙනවා. අපි පව් කරගෙන ආපු කන්ද. Finally, අපි උඩට ආවා. පාන්සි උදේ පාන්දරනේ. උදේ පාන්දර හන්දා යමහන්සි.
අර අතන පහළදී දැකපු සන්රයිස් එක මෙතෙන් දැක්කම මාරම ලස්සනයි. මේ පැත්තෙන් ඉර උදාව සන්රයිස් එක. ඉතින් මේ පැත්තට වඩන්න කඳු ගොඩනම් මට පේනවා මාතලේ දිස්ත්‍රික්කේ සම්පූර්ණම කඳු ටික මට පේනවා. අය මෙතනින් එහා පැත්ත 5 week වගේ නේ මම හිතන්නේ. මේ 5 week වල පිටිපස්ස වගේ නෙමෙයිද පේන්නේ. ඉතින් අපි වරුන් දවටයක් යාට ගිහලා ඉවස්ටර්න් එක කුළුණක් පේනවා දැක්ක මේ සයිඩ් එකේ ඉවස්ටර්න් නේ මලි ඒ කුළුණ 5 week එතකොට ඊට එහා පැත්තද? ඊට එහා පැත්තට තියෙනවා හරි අර එහාම තියෙන කන්ද 5 week වගේ නේ. මේ මනෝද කිව්ව නම් මට මතක නැහැ. ඉන්න බව මොකද්ද මනෝ? මේක මොරගහ කන්ද ඩෑම් එක. මේ මාතලේ පැත්ත. මේ මොරගහ කන්ද ඩෑම් එක ලස්සනයි බලන්න යන්න පුළුවන් නම් ඈ. කායගරි අහල බල්ලයා. ඉතින් යමු අපි අර අතනට කලින් පාර මම ඇවිල්ලා වාඩිලා හිටිය අතර අපල කෑවේ. ඔව්. නෑ. මානව ලස්සන view එකක් පේනවා. දැන් අපිට ගන්න තියෙන්නේ හදලා ගන්න තියෙනවා. දැන් රේට ඕ ගණන් කරන්න බෑ. ඔව්. බඩික කීනකට ඈමලා එතකොට පොඩ තව පේනවා. ලස්සන චෛත්‍ය වගේ චෛත්‍ය ගොඩක් පේනවා. අතන 1 2 3 4 5 6යි මෙතන එක 7යි. ඔව් එහා කෙළවරේ තව පේනවා. දැන් යවරකට පේන්නේ නැහැ. මෙතන එකක් තියෙනවා. ආලඩ යෝ එහෙනම් අපි දැන් යනවා පාලන ටෙන්ට් එක ගාවට. අපි ටෙන්ට් එක ගාවට ගිහලා හම්බ වෙමු. මගේ මේ පිටිපස්සෙන් පේන්නේ අපි නැගපු තුන්වෙනි පීක් එක. දැන් අපි බයින ගමන් ඉන්නේ. ඉතින් දැන් අපි යනවා ටෙන්ට් එක ගාවට. ටෙන්ට් එක ගාවට ගිහලා ටකා බර්ගර් එකක් තියෙනවා ඒක හදන්න ඕන. හරි වගේ. දැක්කද මේ මගේ පිටිපස්සෙන් පේන මේ වලාකුළු ටික ලස්සන ගොඩ ගන්නකො. තනිකරම මම මේ දැන් යන්නේ මාණන් කෑල්ලක් තනිකරම මැරි. කොහොමද?
තියෙන අපේ ටෙන්ට් එක. අපි මල්පා ඉතින් අපි මුණ ගැහුවා. කුලඟ සැර වැඩි හන්ද අපිට ටෙන්ට් එක නවා ගන්න හරි අමාරුයි. අර දෙලත් එක එකතු වෙලා ටෙන්ට් එක නවනවා. ඒ හන්ද vlog එකක් දාන්න බැරි වුණා. කට්ටිය දැන් බඩ ගාගෙන ටෙන්ට් එක නවනවා වෙයි. අපි ඩක් ගාලා ටෙන්ට් එක නවාගෙන බර්ගර් කාලත් ඉවරයි. ටෙන්ට් එක නවාගෙන ඩක් ගාලා අපි මේ හම්බ වෙනවා. මොකද ටෙන්ට් එක නවාගෙන අපි ඩක් ගාලා යනවා. අද යන්නේ අමුල්ල එක පොඩේ මං අර දෙන්න. ජපන් භාෂාවේ වචනයක් අරගත්ත කොන්සයිද? නෑ නෑ ඒකද කියන්නේ? Thank you.